ඓතිහාසික කඳු උඩරට සුන්දර ගඟසිරිපුර රාජධානියේ අම්බුලගල කඳු පාමුල නගර මැදේ මනරම්ව පිහිටි ගඟසිරිපුර විද්‍යාලය ගඟසිරිපුරවරයට මහත් වූ අභිමානයක් එක් කරමින් පුරා වසර 87ක ප්‍රෞಢත්වය මොනවට කියා පාමින් විරාජමානව පවත්නා වූ ගෞරවාන්විත විදුබිමකි. ලංකා සභා පාඨශාලා නමින් එවක හඳුන්වන්නට යෙදුණු මෙම විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් පසුව ඩී.ටී.එල්.ඩබ්ලිව් ගුණසේකර නම් වූ ප්‍රථම විදුහල්පතිතුමන්ගෙන් අනතුරුව එදා මෙදා තුර කාල පරාසය පුරාවට විදුහල්පති මහත්ම මහත්මීන් 13 දෙනෙකු යටතේ පාලනය වන්නට වූ අතර මේ වන විට නියෝජ්‍ය විදුහල්පති ධුරයේ කටයුතු කරන ආර්.එම්.ඩබ්ලිව් වසන්ත කුමාර බැතිදුන් වත්මන් වැඩ බලන විදුහල්පති ධුරයේ කටයුතු කරයි. සිංහල, තමිල, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන්ට අයත් බොහෝ දූදරු පිරිසක් ඉගෙනීම් කටයුතු වල යෙදෙන මෙම විද්‍යාලය රටට දැයට වැඩදායී කීර්තිමත් පුරවැසියන් පිරිසක් දායාද කළ බව රහසක් නොවේ. වර්තමානයෙහි ඇදුරු බඩුල්ලෙහි මහත්ම මහත්මීන් 55 දෙනෙකු යටතේ 1415ක් තරම් වූ දූදරු පිරිසක් අධ්‍යාපන කටයුතු වල නිරත වේ. එවන් වටපිටාවක් තුළ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් උසස් දස්කම් දක්වන දූදරුවන් සඳහා ස්ථිර මාධ්‍ය සංසදයක අවශ්‍යතාවය පැන නගින්නට විය. ඒ අනුව වත්මන් විදුහල්පතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ විදුහලේ ආචාර්ය උල්පතගම ජිනවංශ හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා තොරතුරු තාක්ෂණ විෂයභාරාචාර්යිනී I.R.W. අබේවර්ධන ගුරුතුමියගේ භාරකාරත්වයෙන් 9, 10, 11 ශ්‍රේණි නියෝජනය කරන සිසු දරුදරියන් 30 දෙනෙකුගේ සමාජිකත්වයෙන් යුතුව ගඟසිරිපුර විදුහල් ඉතිහාස වංශ කතාවේ නවමු පරිච්ඡේදයක රන් සලකුණ තබමින් 2025 වසරේ සැප්තැම්බර් මාස 26 වන දින විදු පියසට අරුණැල්ලක් නම් වූ GSP මාධ්‍ය සංසදය ආරම්භ වූ වගයි.